දැන් අපි කරන්න යන්නේ ජරා කෑම කන්න තමයි යන්නේ. ඒ කියන්නේ 5 දිනක් කිව්වා වියට් ෆුඩ් චැලෙන්ජ් එක තමයි කරන්න යන්නේ. සීලේ සද්දෙම නේක හිටියෝ 5 දිනක් ජරා කෑම වල දිනවා මූත් වෙලා දිනවා. මූවත් වාඩි කරගත්තා ඒ කෑම ටික කන්න මේ මට තනියෙන් කන්න බෑනේ. ඒක අමාරුනේ. ඒකින්ද මේ ප්‍රශ්න වලට ප්‍රදාන. ඔව් මේ ඒකින්ද මූවත් මේ වාඩි කරගත්ත මේ කන්න. දැන් බලමු මේ 5 දිනක නම් පහ ලියලා චිප් පහක් තියෙනවා. කොහොමද මූයිමයි දෙන්නම කන්න යන්නේ. හරි 5 දිනකගේ නම් ලියලා දිනවා. ඒ කියන්නේ ඒක කියපු කපස් දෙනාගේ නම් තමයි ලියලා තියෙන්නේ. මුට දෙමු තෝරන්න මූ තෝරන එක තමයි අපි දැන් කන්නේ මුලින්ම. උන් දීපු චැලෙන්ජ් එකේ වීඩියෝ එකත් මේත් එක්කම දාන්නම් අපි. ඒ කියන්නේ එන නමත් එක්කම ඌ දීපු චැලෙන්ජ් එකක් දාන්නම්. බලමු මුට පළවෙනි එක තෝරන්න දෙමු. බලමු මොකද්ද මුලින්ම එන්නේ කියලා. ඕකේ කාගේ නම කියපන්කෝ. අඩු මගේ නමයක් තුගේ නම එවිලා තියෙන්නේ. අපිට දෙන චැලෙන්ජ් එක තමයි ලුණු දෙහි ලෙමන් පෆ් කියලා කන්න ඕනේ. ලෙමන් පෆ් එක බිස්කට් එකට ලුණු දෙහි එක බෑග් තියෙන්න ඕනේ. මොනවද කිව්වේ? ලුණු දෙහි ක්‍රීම් නෙමෙයි ලෙමන් පෆ්. ලුණු දෙහි ලෙමන් පෆ් තමයි කන්න තියෙන්නේ. මහත්තයා මේ ඔයත් කන්න ඕනේ. ලුණු දෙහි ලෙමන් පෆ් ලුණු දෙහි පැකට් එකක් ගන්නේ. කන්න පුළුවන් ද දන්නේ නැහැ ලුණු. ඈ මම දන්නේ උඹනේ කිව්වේ. දැන් උඹ මහලුකොට කිව්වේ උඹ කනවා ඇතිනේ. කිව්වනම් කාපන්. ලුණු දෙහි ලෙමන් පෆ්. මම එකක් ගත්තා. උඹ ඒක ගනි. ඈ බිස්කට් එකේ මැද්ද තියාගත්තා ගෑවා. යසයි බා. උඹ එකක් ගනි මම එකක් ගන්න. ගනි. අද මේ ලං කරලා පෙන්නන්නද? ඒ බා. දතුත් එක්ක හිරියට නබ. ફોકસ නැහැ. ඒ කන්න බෑ බෑනේ. කන්නද? ඔය ඉන්නේ ફોකස් එක. ඒ දිනෝ ඒක ફોකස් නැහැ කොහොමද? සපු මල් මොකක්ද ඒ? ඔව් ඌ තමයි. එන කම ඈ. කනවා. ඉතරසුකුත් තියෙනවා. ලොකු අවුලක් නැහැ. අවුලක් නැත්නම් අර මේකේ මේ ක්‍රීම් එකේ ඉඳලා. ආ අතපි ගන්න යන්නේ. එදි කරා. දැන් තියෙන එදි කරමු. ක්‍රීම් එක තිබින්ද? මුල් ගතියුත් තියෙනවා බං හරිද? 10 කීයක් දෙනවද? 2යි. 10 2යි? ඔව්. මම දෙනවා 10 4.5. ෂේප් අවුලක් නැහැ. කන්න පුළුවන්. අරක දෙන්න කොහොමද? අත පිටගෙන මත. ආ තිත්තයි බං. මේක බත් එක්ක තමයි කන්න ඕනේ. මුදෙහිද? තෝරපන්. නුස්කියයි. මම ඔයාට දෙන චැලෙන්ජ් එක තමයි ලුණුයි මිරිසුයි එක්ක අයිස්ක්‍රීම් කන්න ඕනේ. මනුස්සයා තමයි කිව්වේ හරිද? අයිස්ක්‍රීමුයි මිරිස් කුඩුයි ලුණු කුඩුයි කොහොමද ගන්න කියන්නේ? මික්ස් කරලා එකට තුනම. දාමු. චුට්ටක් දාලානේ. ඔකෙන් එක රෙදි කරලා දීපන්. එකක්ම කන්න බෑනේ මිරිස් කුඩු. ඊට පස්සේ මිරිස් කුඩුයි ලුණු කුඩුයි. ඇතිද? ඇති. මිරිස් කුඩු දැම්මා ඔන්න ලුණු කුඩු දානවා. ලුණු කුඩු මිරිස් කුඩු දැම්මා. කොහොමද කන්නේ? හරි. බොහොම ඉස්සරේ නබ. කොහොම මේකින් නම් එන්නේ නැති අර හැන්දෙන් කමු. යකෝ මෙච්චර මිස්කුරු දානවද බං? ලුණු දාලා බං. අර ලුණු හැපෙනවා මම ඇති. ඇති. කන්නේ කොහොමද බං? ඒ කියන්නේ මේ
මිරිස් කුඩු හොද්දක් වගේව. ඔව් අර මේකක් එන්නේ මේ අර අපි අර මේ කූල් ගතිය එනවා විතරයි. කූල් ගතිය විතරයි. අයිස්ක්‍රීම් එකට හදන්නේ. අඹ කද්දියම අච්චාරුව දැන්. අච්චාරුව මේ මිරිස් කුඩු දාලා. දැනෙන්නේ කන්න පුළුවන්. චුට්ටක් කන්න. කෝවුලක් නෑ. පා කීයක් දෙනවද 10. ඒකට බින්දුවයි බං. කන්න බෑ බං. මේ කලින් එකට වඩා ඩියක් හරි හොඳයි. පිස්සු දාකෝ කලින් එක මීට ඩි හොඳයි. මට මේ කලින් එකට වඩා මට ඒක හොඳම නේ. මම 10න් 5ක් දෙනවා මේකට. මේකට 10න් 5ක් දෙනවා. මේක පොඩ්ඩක් අර උගුර රිදෙනවා. හැබැයි 10න් 5ක් දෙන්න පුළුවන්. මට කලින් එකට වඩා හොඳයි මේක. හරිද? ඊළඟ එක තෝරපන්. ලකෝ අමනේ දන්නේ බං වීඩියෝ එක. අසින්දු. හරි නෙත්නේ වියට් ෆුඩ් චැලෙන්ජ් එකක් කරනවා කියලා දාලා තිබ්බ මේ ළඟදී. අපිට උත්සාහලා තිබ්බා මොකක් හරි වියට් ෆුඩ් කම්බිනේෂන් එකක් කියන්න කියලා. මුලින්ම සෝරි මචං වීඩියෝ එක හදලා දාන්න බැරි වුණාට මේ වොයිස් එක දාන්නෙත් වැඩ කරන වෙලාවේ. හරි මම උඹට දෙන වියට් ෆුඩ් කම්බිනේෂන් එක තමයි මාළු හොදි පැකට්ටයක් අරන් ඔය සයිබර් කඩේකින් මාළු හොදි පැකට්ටයක් අරගෙන අයිස්ක්‍රීම් කප් එකකට දාගෙන කන්න තියෙන්නේ. මාළු හොදි පැකට් එකයි අයිස්ක්‍රීම් එකයි. බුදුන්නේ මොනවද දන්නවද? මේක හොඳයි. මාළු හොදි අයිස්ක්‍රීම්. උදන්නේ. කොයි දාපන්? ඔව් ඉතින් දාන්න. ඇති. පසුබිම ගෑම. ඌ බෝඩි මෙන්ට් ලා ගන්න ඕක තමයි. කමු ඈ. හොඳයි තියන්නේ. ඊ බලපන්. ඒකෙත් මිරිස් කුඩු වගේ තියෙනවා. කොහොමද බං කන්නේ? යම් ඒක නම් ජරාවක් ඈ. යෝයි. ඔබන් ඒක නම් ඇති බං. ඒක නෑ. ඒකට මම දෙන්නම් ඕන්නම්. මම ඒකට දා. ගියේ උඹ කීයක් දෙනවද කියලා? අරකට දුන්නේ බින්දුවන්නේ. ඔව්. මම ඊට ඩිජරාවකින්ද 0.5ක් දෙනවා. මේකට නම් මම නම් 0.5 දෙන්නේ. ඔප්පා. බෑ. කන්න බෑපන් ඒක. අනිත් ඔක්කොම හොඳයි එක්කෝ. මේක නම් කන්න බෑ. මේකට 0.5 දෙන්න. අපි ඊළඟ එකට යමු. තොරන්නද? මේක. සඳරු. ඒකම. හරි. නෙත්මින වියට් ෆුඩ් චැලෙන්ජ් එකක් කරනවා කියලා තිබ්බා මේ ළඟදී. ඉතින් අපෙන් අහලා තිබ්බා මේ මොන හරි වියට් ෆුඩ් කම්බිනේෂන් එකක් මොකක් හරි හොඳ එකක් මේ සජෙස්ට් කරන්න කියලා. ඉතින් මම සජෙස්ට් කරන ෆුඩ් කම්බිනේෂන් එක තමයි යෝගට් එකක් කරා යෝගට් එකට සෝස් දාලා ඒක හොඳට මික්ස් කරලා ඒකට තව මුරුක්කුත් දාලා සම්පූර්ණ යෝගට් එක කාලා පෙන්නන්න ඕනේ. ඒක තමයි මගේ චැලෙන්ජ් එක. බලමු කොහොමද චැලෙන්ජ් එක ෆේස් කරන්න කියලා. සඳරු අයගේ තිබ්බේ මුරුක්කුයි යෝගටුයි සෝසුයි. ඇති බං ඔය කුඩු ගන්න අපි කන්නත් ඕනේ. අන්ඩෝලි නෝ මේකයි නම් ප්‍රශ්නයක් නෑ බං. ඒකට යෝගට් එකක් දාන්න කිව්වා. යෝගට් එක දාන්න. යෝගට් එකෙන් දාපන්. සෝස් ඇති බං සෝස් ගාලා කන්න බෑ. ඇති බං. නේද? අර බිරියානි අද පොඩට හද දීලා අර 10යි වගේ. අපේ
හැලියෝ. ඒක තමයි කණ්ඩ තියෙන්නේ. හොඳ කටක් ආපන් ඈ. තව ගනි. මේ වගේ ගනි. රහ බල්ලේ ඉන්න. නෑ මේ වගේ ගනි. නෑ ඒක පළවෙනි කට මේ වගේ ගනි. ඔය. ඒක අමුතු එකක් දිනනවා ඈ. ඒක නවුල් වෙන්නේ නැහැ. අමුතු මේකක් තියෙනවා. ඒක රහයි. අර මිරිස් කුඩුත් එක්ක එන සැලත් එක්ක ඒවන් මේකක් තියෙනවා. අහය. ඒක රහයි. ඒකේ අමුතු රහක් තියෙනවා අතට. කීයක් දෙනවද 10යි? ඒකට මම දෙන්න 6ක්. 10න් 6ක්. මාත් දෙනවා 6.5ක්. ඒක ඇත්තන ඕලන්න කණ්ඩ උලන් ඈ ෂේප් එකේ. ඒ කියන්නේ අපි දන්නේ දැන් හෙට උදේට තමයි අපිට ප්‍රතිඵල ලබන්නේ. අන්තිම කොලෙන් තියෙන්නේ. ඒතර අන්තිම කොලේ තියෙන නවෝදය එක තමයි ඇත්තේ. නවෝත් කියන ඇත්ත බලන්න. නවෝත් තියෙන්නේ. හෙලෝ ගයිස් නෙත්මින අහලා තිබ්බා ෆුඩ් චැලෙන්ජ් එකකට වියට් ෆුඩ් එකක් රෙකමන්ඩ් කරන්න කියලා. එතකොට මම චැලෙන්ජ් කරනවා චොකලට් බිස්කට් එක සෝස් ගාගෙන කන්න කියලා. ඒක තමයි මගේ චැලෙන්ජ් එක. බලමු නෙත්මින මොකද වෙන්නේ. නවෝත් චොක්ලට් බිස්කට්ුයි සෝසුයි. මනුස්සය වෙලා තියෙන චොක්ලට් බිස්කට්ුයි සෝසුයි කන්න කියලා. cheers. එකවර කටර දාගමුද මේක? එහෙම බෑ බා. නෑ ඒකම දාගමු. හරි 1යි 2යි 3යි. ආයේ. අප්පා. අද්ද බං ඒ. සිත්තයි වා. මේක රේටින් කීයක් දෙනවා? ඒකට මම දෙන්නම් ඕනනම් 0.0 0.6ක්. 0.06ක්. ඈ? ගෝ. මම දෙනවා මේකට 5ක්. එච්චර නරක නෑ. තිත්ත උනාට කන්න පුළුවන්. බෑ කන්න අමුතුරහක් වෙන. රේටින් වලින් බැලුවම වැඩියෙන්ම හම්බුනේ මොකටද? මේකට. මුරුක්කු එකයි මුරුක්කුයි සෝසුයි යෝගට් එක තමයි වැඩියෙන්ම හම්බුනේ. අපි යනවා බයි. කටා ජෙරියෝ. ආයි කමු මේ වගේ කෑමක්. එහෙනම් අපි ගියා බයි. බයි. මේ මෙහෙම කරේම. හරි. හිට.